ගයිස් හෙලෝ දුකතන වංචයක් කියන්න ආවේ මේකත් එක මතකයක් යන පාරම විතරයි. තොරණ ගහන තැන්න බුතුගාවක් ගහනෝ මේ පාරත්ය අපි ගැහව තොරණ ගහනතැන බුතුගාව ඊට පස්සේ මේ භාගයක්ම වෙර කරා බුතුගහ වැඩ කටයුතුරේ ඉවර කරාට පස්සේ එවුත්වලට ඉට පහුවෙන්ද වගේ මේ දාල තිබ බුතුගාව ගාන්න පැම පාර තොරංවලට පොඩි කොළඹ සීනයක් ගිහිල තියෙන්නේ මට ආරංචි විදියට කොළඹ සීනයක් තමයි ගියේ ගැන තොරණ තියෙන තැන බුතුගාව නැත්තම් තොරණ බලන්නත් අපිරියාගේ අපේ කොල්ලොන්ට නම් මේ අනිත් පැත්තෙන්ට කොමෙත් දන්න මටනම් ඇත්තම වශයෙන් කිව්වා තොරණ බලන්නත් අපිරිය බුතුගාව නැත්තම් බුතුගාව තියෙනවන අනිවාර්යෙන් තොරණක් තියෙන තැන නැත්තම් ආතල්ලයක් නෑ මටනම් ආතල්ලක වගේම තියෙන්න ඕන කොලිටියක් වගේ තියෙන ගොඩක් දුරට එන්න බුතුගහ බලන්න කට්ටිය තොරණ බුතුගහ දෙකම් බලන්න ඉන්නේ මේ පාරදි බුතුගහ ගැහවට පස්සේ පොලිසිය කියලා තිබ මේ අයින් කරන්නේ කියලා අපේ කොල්ල එක ඉතින් අයින් කරේ නැහැ අපේ කොල්ල සෙට් එක අයින් කරේ නැතුව ඉතින් ඔක්කොම වැඩ කටයුතු ඉවරම කරලා දැම්මා දැන්ටදී ඔක්කොම ගහලා දාලා තිබ්බා මේ ඔක්කොම ගහලා ඉවර වෙලා මේ ඊට පස්සේ කොහමද ආයි පොලිසිය කියලා තිබ්බා ඔක අයින් කරන්න කියලා මට ඉතින් බැලලා තිබ්බා කොල්ලන්ට ඊට පස්සේ ඒක කොල්ල ටික මල බැලලා ආයි කපල කෝට්ටු මහන්සිද කොල්ලොන්ගේ කොච්චර මහන්සිය කියනනම් කොල්ල එක හදරි වෙලා ඔක්කොම දවස් සතියක් විතර ගියා හදන්න ඔක්කොම ඉවර කරන්න කෝට්ටු කප පාලම් හදලා හොඳටම හැදුවා පුතුගාව මේ මම යටින් වීඩියෝ එක දාලා ඇති ඔයාලා බලන්න ඒක මේ ඊට පස්සේ බුතුගාව කපල ඉවරලා ආයි පුච්චලම දැම්මා චුට්ටක්වත් හොයාගන්න බැරි වුණේ මේ එක වීඩියෝ එක දාලානේ තියෙන්නේ ඒක බලන්න ඔයාලා ගිහලා වරුනම් මේ අපි අහන්නේ මේ ඒ වගේ තීරණයක් ගන්න හේතුව තමයි අහන්නේ මේ අපි මන්නම් විතර විස්තරය දන්නේ කොළඹ සීනියක් හරි අකර සීනියක් ගෙන් තියෙනවා දන්සාල නැති සීනියක් කියලා තිබ්බ මේ ගමේ කට්ටිය කියන දන්සාල තියෙන්නේ නැති සීනියකුත් ඇත්තද බොරුද දන්නේ නැහැ ඉතින් මේ එතනදී ඇත්ත වෙන්නත් ඇති බොරු වෙන්නත් ඇති තොරණ බුතුගාව සීනිය තමයි මට තියෙන්නේ අවුලට තියෙන්නේ බුතුගාව අයින් කරන්න කිව්ව එක අපි හැම පාරම ඉතින් තොරණක් ගහනකොට බුතුගාවක් ගහනවා ගමේ කොල්ලෝ ටික මේ පාර ඉතින් ගහන්න එපා කිව්වා මට මේක මේ පොලිසියවරලා එහෙම ඉතින් බලලා මේ ඕමිට් හරි අරගෙන ගහන විදිහට තීරණයක් අරන් දෙන්න ඕනේ මේ අපේ හැමදාම ඉතින් නෑනේ වෙසක් එකට පොසොන් එකට ඇසලේ මාස 3ට විතරයිනේ තියෙන්නේ මං කියන්නේ ඒකට ඕමිට් හරි අරගෙන මේ පොලිසියෙන් අවසරයක් දුන්න නම් හොඳයි අපිට ඉතින් ගමේ කොල්ල හැම පාරම වගේ තොරන් ගැහුවට බුතුගහ ගහන කනාදුරකින් අපේ ගමේ නම් ගහන ඉතින් හැම පාරම තොරණක් ගහන තැන බුතුගහක් මේ පාර ගහන්න උන්නේ නැහැ ගැහුවට අවසර දුන්නේ නැහැ පොලිසිය මේ එපා කියලා ඉතින් කොල්ලන්ට බැනලා මට දැන් තිබ්බා මේ මට නම් කියන්න දෙයක් නැහැ අත්තම වශයෙන් කිව්වත් මේ කට්ටියන් ෂෙයා කරන්න ගොඩක් දුරට මේ කට්ටියන්ටම ෂෙයා කරන්න මේ ෂෙයා කරලා ඉවරලා පොඩි සීන්ඩ කට්ටියන්ට එහෙම ෂෙයා කරලා තීරණයක් අරගෙන දෙන්න අපේ වෙසක් එකට එහෙම අපිට තොරණක් බුතුගාවක් ගහන්නක් විදියට තීරණයක් අරන් දෙන්න මම කියන්නේ එච්චරයි මට කියන්න තියෙන්නේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා ඔව් ඉතින් මේ මල්ලි දුක්පර කතාවක් කිව්වේ මේ සැරේ බුතුගහක් ගන්න හදව කොල්ල ටිකක් එකතු වෙලා ඒක කෙලින්ම අඩපණ වුණා මේ පොලිසිය හින්දා මේකට විසඳුමක් අරන් දෙන්න කියලා තමයි මන්නම් කියන්නේ අපිට ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ මේ කියන්න දෙයක් නැහැ අත්තම වශයෙන් කිව්වොත් මම පල්ලෙහා වීඩියෝ එක දාලා ඇති ඔයාලා ගිහින් බලන්න අපි කොලටියටම හැදුවා හදන එක මේ අපි හිතුවේ නෑ මෙහෙම දෙයක් වේවි කියලා කොල්ලෝ භාගයක් ඉතින් ඇඬුවා ඔයාලා ගිහින් බොරු නම් බලන්න මේ පල්ලෙන් දාලා ඇති වීඩියෝ එක කාටත් ෂෙයා කරලා යන්න ඉතින් මේ මොකක් හරි තීරණයක් අරන් දෙන්නේ කියලා කියන්නේ මම එහෙනම් කට්ටියන්ට උත්සාහයි ඔයාලවත් ඉතින් මොකක් හරි කරන්න බලන්න අපේ ඉතින් හැම පාරම තොරණක් ගහන බුතුගාවක් ගහනවා අනිවාර්යෙන්
මේ පාරකින් ගහන බැරි කනගාටුයි. කොල්ලෝ ඉතින් ගොඩක් දුරට අඬනවා ගියා කඳුළුත් එක්කම. මම ඒ තොරණේ වීඩියෝ දාන්න ඔයාලට බලන්න. පුතුගා පුච්චපු එකක් දාන්න. දාලත් ඇති මම හිතන්නේ මම වීඩියෝ දාලා ඇති බලන්න පුච්චන එක. ඔයාලා බලලා මොකක් හරි ඉතින් තීරණයක් කරන් දෙන්න අපිට. අපිට කියන්නේ ලංකාවටම